අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ගිය වීඩියෝ එකෙන් පොරොන්දුන විදිහට emergency contraceptive pills හදිසි උපත් පාලන පෙති ගැන අද අපි කතා කරමු. හදිසි උපත් පාලන පෙති මොනවද මේ? අපි හැමෝම දන්න විදිහට පොස්ටිනෝල්. මේ පොස්ටිනෝ කියන්නේ අනාරක්ෂිත ලිංගික එකතුවීමකින් පැය 72ක් ඇතුළත ඔබ හැකි ඉක්මනින් ලබා ගත යුතු පෙති වර්ගයක්. මේක පොස්ටිනෝල් 1 සහ 2 කියලා වර්ග දෙකක් තියෙනවා. පොස්ටිනෝ 1 වල එක පෙත්තයි තියෙන්නේ. පොස්ටිනෝ 2 වල පෙති දෙකක් තියෙනවා. මං මේකේ ක්‍රියාකාරීත්වය ගැන පොඩ්ඩක් ඔයාලට කියලා දෙන්නම්. මේ පොස්ටිනෝල් වල ගොඩාක් ලොකු සංයුතියකින් අන්තර්ගත වෙනවා හෝමෝනයක් ලෙවොනෝග්ලිස්ටිල් කියලා. මේ හෝමෝනය නිසා වෙන්නේ ඔයාලා අනාරක්ෂිතව ලිංගික එකතුවීමකදී. ඔයාලගේ කාන්තාවන්ගේ ඩිම්බයක් පිට වෙලා නැත්නම් ඒ ඩිම්බ පිටවීම ප්‍රමාද කරනවා. ඒ වෙනකොට ඩිම්බේ පිට වෙලා තියෙනවා නම් ඒ ඩිම්බේ ශුක්‍රාණුවත් සමග සංසේචනය වීම වැළැක්වීමක් තමයි මේකෙන් සිද්ධ වෙන්නේ. මේ පොස්ටිනෝ පෙත්තට පැය 72 පෙත්ත කියලාත් කියනවා. මෙහිදී ඔයගොල්ලෝ වැරදියට තේරුම් ගන්න එපා. පැය 72 පෙත්ත කියන්නේ පැය 72කට පස්සේ බොන පෙත්තක් නෙවෙයි. ඔයාලා අනාරක්ෂිත ලිංගික එකතුවීමකින් පස්සේ පැය 72ක් ඇතුළත තමයි මේ පෙති අපි භාවිතා කරන්න ඕනේ. සාමාන්‍යයෙන් පොස්ටිනෝ 1 වල එක පෙත්තයි තියෙන්නේ. පොස්ටිනෝ 2 වල පෙති දෙකක් තියෙනවා. එක පෙත්තක් තියෙන එක අනාරක්ෂිත ලිංගික එකතුවීමෙන් පස්සේ හැකි ඉක්මනින් ගන්න පැය 72ක් ඇතුළත. පෙති දෙකක් තියෙන එක ඔයා මිලදී ගත්තා නම් ඒකේ එක පෙත්තක් හැකි ඉක්මනින් බොන්න. ඊළඟ පෙත්ත පළවෙනි පෙත්ත බීලා පැය 12කට පස්සේ බොන්න ඕනි. දෙවෙනි පෙත්ත බොන එක අමතක කරන්න එපා. හරියට පැය 12කින් බොන්න ඕනි. ඉතින් ඔයාලා මේ පොස්ටිනෝ පෙත්ත භාවිතා කරනවා නම් අනාරක්ෂිත ලිංගික එකතුවීමකට පස්සේ හැකි ඉක්මනින් ගත්තොත් ඒකේ සාර්ථකභාවය වැඩි වෙනවා කියලා හොයාගෙන තියෙනවා. දැන් ඔයාලා පොස්ටිනෝ 2 භාවිතා කරනවා නම් එක පෙත්තක් අරගෙන පැය 2ක් ඇතුළත ඔයාලට වමනය වුණොත් ඔයාලා දෙවෙනි පෙත්තත් ඒ ගමන්ම බොන්න ඕනේ. ඊට පස්සේ පැය 12කට පස්සේ අමතක කරන්න එපා. ඔයා තව පෙත්තක් බොන්න ඕනේ. ඔයාලට මේ පොස්ටිනෝල් ගත්තට පස්සේ හිස රදයක් ක්ලාන්ත ගතියක් වගේ එන්න පුළුවන්. පියයුරු වල වේදනාවක් එන්නත් පුළුවන්. ඒ වගේම තමයි නිතර රුධිර බිඳු වශයෙන් පිට වෙන්න පුළුවන්. ඒ වගේම වමනය උක්කාරය වගේ තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන්. මේවා මේ පෙත්තේ සයිඩ් ඉෆෙක්ට්. මේ හැමෝටම එක විදිහට බලපාන්නේ නැහැ. එක අයට එක විදිහට තමයි මේ සයිඩ් ඉෆෙක්ට් එන්නේ. ඉතින් මේ පොස්ටිනෝ කියන්නේ ක්ෂණික උපත් පාලන පෙත්තක්. ක්ෂණිකව ගැප් ගැනීමක් ඇති වෙනවා නම් ඒ වළක්වන්න භාවිතා කරන පෙත්තක්. මේකේ අධික සංයුතියකින් හෝමෝන අන්තර්ගත වෙනවා. ඒක නිසා ඔයාලගේ ඇඟේ තියෙන ස්වභාවික හෝමෝන වලට මෙහි බලපෑමක් තියෙනවා. ඒක නිසා ඔයාලගේ ඔසප් වීමේ දිනය සාමාන්‍ය බලාපොරොත්තු වෙන දිනට වැඩිය කලින් සිද්ධ වෙන්නත් පුළුවන්. බලාපොරොත්තු වෙන දිනයට වැඩිය සතියක් විතර ප්‍රමාද වෙන්නත් පුළුවන්. ඒක නිසා මේ පොස්ටිනෝ කියන පෙත්ත නිතර ලබා ගැනීම සුදුසු නැහැ. සාමාන්‍යයෙන් මාසෙකට එක්වරක් භාවිතා කිරීම තමයි වෛද්‍යවරු නිර්දේශ කරලා තියෙන්නේ. ඔයාලා අලුත විවාහ වුණ යුවලක් නම් දරුවන් ප්‍රමාද වෙන්න බලාපොරොත්තු වෙන්න ඉන්න දෙදෙනෙක් නම් ඔයාලා මේ පොස්ටිනෝල් පෙත්ත නිතර භාවිතා කිරීමට පුරුදු වෙන්න එපා. ඔයගොල්ලන්ට ඒ සඳහා සුදුසු උපත් පාලන ක්‍රමවේදයක් ඔයාලගේ වෛද්‍යවරයා හම්බෙලා කතා කරලා ඒකට සුදුසු වෙනත් ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේ ක්ෂණික උපත් පාලන පෙති නිතර ලබා ගැනීම සෞඛ්‍යයට ඒ තරම් හොඳ නැහැ. ඉතින් මේකට හදිසි උපත් පාලන පෙත්තක් කියන්නේ ඇයි? මේක හදිසි අවස්ථාවක් සඳහා පමණක් භාවිතා කරන පෙත්තක් නිසා. අනාරක්ෂිත ලිංගික එකතුවීමකදී අනපේක්ෂිත විදිහට ගැප් ගැනීමක් වළක්ව ගන්න තියෙන හදිසි පෙත්තක්. මේක ඔයාලා පුරුද්දක් විදිහට නිතර භාවිතා කරන්න ඕන ඖෂධයක් නෙවෙයි. මේක අපිට ඉතාමත් වටින ඖෂධයක්. මාසෙකට එක්වරක් පමණක් භාවිතා කරන්න තමයි වෛද්‍යවරු නිර්දේශ කරලා තියෙන්නේ. ඉතින් මේ ඖෂධය නිතර ඔයාලා භාවිතා කරොත් එයින් ඔයාලගේ ස්වභාවික හෝමෝන පද්ධතියට බලපෑමක් වෙන්න පුළුවන්. ස්වභාවික හෝමෝන වල ඉන්බැලන්ස් එකක් වෙන්න පුළුවන්. මේක නිසා ඔයාලට විශාල වශයෙන් රුධිර වහනය වීම වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම යම්කිසි අවස්ථාවක ඔයාට ප්‍රෙග්නන්සි එකක් ඕන වෙලාවේදී එහිදී යම්කිසි සංකුලතා ඇතිවීමට ඉඩ තියෙනවා. මේවා සිද්ධ වෙන්නේ ඔයාලා මේ පෙති නිතර ඔයාලගේ හිතු මතයට භාවිතා කළොත් තමයි.
ඒ වගේම කියන්න ඕනේ මේ පෙත්ත ගත්තා කියලා ඕගොල්ලොන්ට ගැබ් ගැනීමේ හැකියාව 100%ක්ම නැති වෙන්නේ නැහැ. යම්කිසි ප්‍රතිශතයක් තියෙනවා ඔයාලා ප්‍රෙග්නන්ට් වෙන්න ඉඩකඩ තියෙනවා. ඒක නිසා ඔයාගේ පීරියඩ්ස් ඩේට් එක සතියක් විතර පරක් වුණොත් ඔයාලා යූරින් ටෙස්ට් එකක් කරන්න මතක තියාගන්න. තවත් සමහර කට්ටියගේ වැරදි මතයක් තියෙනවා ඔය HIV AIDS වගේ ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග මේ පෙති ගත්තාම බෝ වෙන්නේ නැහැ කියලා. ඒක වැරදි මිත්‍යාවක්. ඒව සම්ප්‍රේෂණය වීම මේ පෙති මගින් වැළැක්වීමක් සිද්ධ කරන්නේ නැහැ. ඒ වගේම තමා ඔයා දැනටමත් ප්‍රෙග්නන්ට් නම් මේ පෙත්ත බිව්වා කියලා ඔයාගේ ගර්භණී භාවයේ නැතිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔයා තවත් බෙහෙත් වර්ග බොන ගමන් ඔයාට මේ පොස්ටිනෝ පෙත්ත බොන්න සිද්ධ වුණා නම් ඔයා වෛද්‍යවරයෙක් හම්බෙලා පොඩ්ඩක් ඒ ගැන අහන්න ඕනේ. ඒකට හේතුව ඒ අනිත් බෙහෙත් නිසා මේ පොස්ටිනෝර් වල කාර්යක්ෂමතාවය අඩු වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ ශනික උපත් පාලන පෙති ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ආයෙත් දවසක අපි මේ වගේ වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා සියලු දෙනාටම නිරෝගී දවසක්.